RFM News. ආයිබෝවන් ඔබ මේකතු වන්නේ RFM දවසේ රාත්‍රී පුවත් විකාශයත් සමගයි. ගම්මන් පිලට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණෙන් CIDයට පැමිණිල්ලක්. හිටපු අමාත්‍ය උදය ගම්මන් පිලට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය සම්බන්ධයෙන් උදය ගම්මන් පිල විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වෙන්නේ. ජාතික භික්ෂු පෙරමුණේ දිස්ත්‍රික් නියෝජිත ස්වාමින් වහන්සේලා සමග එහි ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල බහර දී තිබුණා. ජනාධිපති අරමුදලේ සියලුම සේවා ජූනි 21 සිට මාර්ගගත ක්‍රමයට ජනාධිපති අරමුදලින් ජනතාවට සැපෙන සියලුම සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජූනි 21 වෙනිදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. ජනාධිපති අරමුදලින් මහ ජනතාව වෙත වෛද්‍ය ආධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් බාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වෙනිදා සිට ආරම්භ කළ අතර එය ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද මේ අයුරින් විමධ්‍යගත කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව දිලිඳුකම පිටුදැකීමේ සහන ආධාර අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහන ආධාර වනාලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයින් ඇගයීම හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහන ආධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ. ගව්පේ පිළිබඳව බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්. ගව්පේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය පිළිබඳව බස්නාහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් 100කට අධික පිරිසක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාරගේ මූලිකත්වයෙන් මෙම සැසිය පැවැත්වුණු අතර තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතනය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව එය මෙහෙවනු ලැබුවා. ගව්පේ පද්ධතිය මගින් භෞතික මුදල් පරිහරණය අවම කරමින් තත්ත්වකාලීනව රාජ්‍ය ආදායම් එකතු කිරීමට සහ මූල්‍ය විනිවිද භාවයේ ඉහළ නැංවීමට අවස්ථාව සලසා දෙන අතර රාජ්‍ය ආයතන සඳහා ගව්පේ ගෙවීම් ක්‍රමය භාවිතා කිරීම මගින් වඩාත් වේගවත් හා කාර්යක්ෂම ආදායම් එකතු කිරීමේ හැකියාව මෙහෙයුම් වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම තත්ත්වකාලීන විශ්ලේෂණ හරහා වැඩි දියුණු කර තීරණ ගැනීමේ හැකියාව ආදී ප්‍රතිලාභ ලැබෙන බවද මෙහිදී සඳහන් වුණා. පුරවැසියන්ටද දිගු පෝලිම් වල රැඳී නොසිට ඕනෑම ස්ථානයක සිට ආරක්ෂිතව මාර්ගගතව ගෙවීම් සිදු කිරීමට මෙමගින් අවස්ථාව උදා වෙන බව මෙහිදී පෙන්වා දෙනු ලැබුවා. පුරවැසියන් මුල් කරගත් පාලනය කෙරෙහි අවධානය යොමු කොට දත්තමත පදනම් වූ සේවා ආකෘතියක ජාතික අවශ්‍යතාවය පිළිබඳව මෙම දැනුවත් කිරීමේ සැසිය මෙහෙ වූ ICTA සභාපති සහ ඩිජිටල් ආර්ථික පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය විසින් අවධාරණය කර සිටියා. මේ වන විටත් රාජ්‍ය ආයතන 43ක් ගව්පේ පද්ධතිය සමග සම්බන්ධ වී රුපියල් මිලියන 50කට අධික ආදායමක් උපයා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. RFM News සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව subscribe කරන්න.